ආයුබෝවන්. අද අපි කතා කරන්න යන්නේ ආර්ථික විද්‍යාවේ තියෙන හරිම අමුතු විදිහට හැසිරෙන නීතියක් ගැන. ඒ තමයි ඉල්ලුම් නීතිය. ඉතින් මේක හරිම සරලයිනේ. බඩුවක ගාණ වැඩි වෙනකොට අපි ඒක ගන්න එක අඩු කරනවා. ගාණ අඩු වෙනකොට වැඩියෙන් ගන්නවා. ඒත් හැම වෙලේම එහෙම වෙන්නේ නැත්තම් හිතන්නකො මිනිස්සු බඩුවක ගාණ උඩ යද්දිම ඒක තව තවත් ගන්න පටන් ගත්තොත් අපේ අතේ තියෙන මේ නෝට්ස් වල අනේ ඒ වගේ අවස්ථා තුනක් ගැන පැහැදිලි කරලා තියෙනවා. ඉතින් අද අපේ මෙහෙයුම තමයි මේ කරුණු තුන එකින් එක අරගෙන ආර්ථික විද්‍යාවේ මේ සරලම නීතිය ඇයි කොහොමද මොන වගේ වෙලාවටද කැඩෙන්නේ කියන හරියටම තේරුම් ගන්න එක. අනිවාර්යයෙන්ම මේක තේරුම් ගන්න එක වැදගත්. මොකද ආර්ථික විද්‍යාවේ නීති කියන්නේ මිනිස්සුන්ගේ හැසිරීම රටා පැහැදිලි කරන්න හදපු ආකෘති විතරයි. ඉතින් මේ නීති කැඩෙන තැන් තමයි ඇත්තටම මිනිස්සු තීරණ ගන්නේ කොහොමද කියන එක ගැන ගැඹුරුම කතා ටික කියන්නේ. හරි. එහෙනම් අපි ඒ කතාවේ පළවෙනි එකට යමු. අපේ නෝට්ස් වල තියෙන පළවෙනි මාතෘකාව තමයි given භාණ්ඩ. given goods. මෙතන කියන විදිහට මේ භාණ්ඩවල ගාණයි ඉල්ලුම් ප්‍රමාණය අතර තියෙන අනුලෝම සම්බන්ධයක්ලු. ඒ කියන්නේ මිල වැඩි වෙනකොට ඉල්ලුමත් වැඩි වෙනවා. මේක කොහොමද වෙන්න පුළුවන්? ඒක තමයි මෙතන තියෙන පුදුමය. මේක වෙන්නේ බොහෝව සුවිශේෂී ඇත්තටම කියොත් අන්ත අසරණ තත්ත්වයක් යටතේ given භාණ්ඩයක් කියලා කියන්න නම් ලක්ෂණ දෙකක් සම්පූර්ණ වෙන්න ඕන. එකක් ඒක ගන්න කෙනාගේ ආදායමෙන් ලොකු කොටසක් වැය වෙන නැතිවම බැරි දෙයක් වෙන්න ඕන. දෙක ඒක ගුණාත්මක භාවයෙන් අඩු, ඒ කියන්නේ බාල භාණ්ඩයක් වෙන්න ඕන. ඒ කියන්නේ අපේ ආදායම වැඩි වුණොත් අපි ඒක පරිභෝජනය කරන එක අඩු කරන જાතිය දෙයක්. ඒ කිව්වේ උදාහරණයක් විදිහද පඩිය වැඩි වුණාම අපි සමහර විට බස් එකේ යන එක නවත්තලා 3 wheel එකක යනවා වගේ. එතකොට බස් ගමන කියන්නේ බාල සේවාවක්. ඒ වගේ දෙයක්ද? හරියටම ඒ වගේ. දැන් හිතන්නකෝ ඊටමත් අඩු ආදායම් ලාභී පවුලක් ගැන. එයාලගේ ප්‍රධානම ආහාරය පාන් කියලා හිතමු. හැබැයි ඉඳලා හිටලා සතියකට සැරයක් වගේ පොඩි මස් කෑල්ලක් හරි බිත්තරයක් හරි කනවා. දැන් හිතන්න එකපාරටම පාන් ගෙඩියක මිල සැලකියුතු ගාණකින් උඩ යනවා. එතකොට සාමාන්‍ය නීතිය අනුව නම් එයාලා පාන් කන එක අඩු කරන්න ඕන නේද? ඔව් ආර්ථික විද්‍යාවේ කියන ආදේශක ආචරණය අනුව වෙන්න ඕන ඒක තමයි. ඒ කියන්නේ පාන් මිල වැඩි නිසා වෙන දෙයක් කන්න බලන එක. නමුත් මෙතනදී ඒකට වඩා බලවත් දෙයක් වෙනවා. අපි ඒකට කියනවා ආදායම් ආචරණය කියලා. පාන් මිල වැඩි වුණාම ඒ පවුලේ අතේ තියෙන සල්ලිවල වටිනාකම, ඒ කියන්නේ යාළට දේවල් ගන්න තියෙන හැකියාව එකපාරටම ලොකුවට කඩාගෙන වැටෙනවා. මොකද යාළගේ ආදායමෙන් වැඩිම කොටසක් ගියේ පාන් වලටනේ. හරි මට තේරෙනවා. එයාලට දැන් අතේ තියෙන සල්ලි වලින් කලින් ගත්ත දේවල් ගන්න බෑ. හරියටම දැන් එයාලට අර සතියට සැරයක් කන මස් කෑල්ල එහෙම නැත්නම් බිත්තරේ ගන්න කොහෙත්ම සල්ලි මදි. ඒක සම්පූර්ණ සුඛෝපභෝගී දෙයක් බවට පත් වෙනවා. ඉතින් ජීවත් වෙන්න තියෙන එකම විකල්පය මොකද්ද? අර හොඳ දේවල් සම්පූර්ණයෙන්ම අතෑරලා දාලා අතේ ඉතුරු වෙන හැම සතෙකින්ම මිල වැඩි වුණත් කුසගින්න නිවා ගන්න පුරුවන් එකම දේ. ඒ කියන්නේ පාන්ම තව තවත් ගන්න එක. මෙතනදී අර ආදායම් ආචරණීය බලපෑම කොච්චරද කියනෝනම් ඒක ආදේශක ආචරණය සම්පූර්ණයෙන්ම යටපත් කරලා දානවා. අන්න ඒකයි මිල වැඩි වෙද්දි තිලුම්ම වැඩි වෙන්නේ. ඒ කියන්නේ මේක ආර්ථික න්‍යායක් වගේම මිනිස් පැවැත්මේ අසරණම මොහොතක් ගැන කියවන කතාවක්. තෝරා ගැනීම නැතිමුණාම මිනිස්සු කොහොමද තර්කයට පටහනිව ජීවත් වෙන්න විතරක් තීරණ ගන්න කියන එකට මේක කදිම උදාහරණයක්. ඒත් මට හිතන දෙයක් තියෙනවා. ඒ පවුලට බැරිද ඒ බාලපාන් වෙනුවට ඒ ගානටම ගන්න පුරම් වෙනත් බාල දෙයක් හොයාගන්න. එතකොටත් මේක වෙයිද? ඒක ඊටාම හොඳ ප්‍රශ්නයක්. given භාණ්ඩයක් වෙන්න නම් එකට ලේසියෙන් හොයාගන්න පුළුවන් ආදේශකයක් තියෙන්නත් බෑ. ඒකේ මිනිස්සුන්ගේ ජීවිතයට අත්‍යවශ්‍යම මූලිකම කැලරි ප්‍රභවය වෙන්න ඕන. මේකට හොඳම ඓතිහාසික උදාහරණය තමයි 19 වෙනි සියවසේ අයර්ලන්තයේ අර්තාපල් සාගතය. එහි දුප්පත් මිනිස්සුන්ගේ ප්‍රධානම ආහාරය වුණේ අර්තාපල්. අර්තාපල් මිල උඩ යද්දී එයාලට මස් වගේ දේවල් කන්න සල්ලි නැති වුණාම ජීවත් වෙන්න අර්තාපල්ම තවත් වැඩියෙන් කන්න සිද්ධ වුණා. හරි. ඒ පැහැදිලි කිරීම තීරුණා. ඒත් ඇත්ත ජීවිතයේදී අද කාලේ මේ given භාණ්ඩ කියන එක ඔප්පු කරපු අවස්ථා තියෙනවද?
නැත්නම් මේක තාමත් න්‍යායක් විතරද? ඇත්තට මේක ආර්ථික විද්‍යාඥයන් අතරත් තවම විවාදයට ලක් වෙන කාරණයක්. සමහර පර්යේෂණ වලින් චීනයේ දුපත් ප්‍රදේශවල හාල් සහ නූඩල් සම්බන්ධයෙන් මේ වගේ හැසිරීම් වාර්තා වෙලා තියෙනවා. නමුත් මේක ඔප්පු කරන්න අමාරුයි. මොකද මේකට අවශ්‍ය වෙන අන්ත දරිද්‍රතාවයයි වෙනත් ආදේශක නොමැතිවීමයි කියන තත්ත්වයන් එකට යෙදෙන අවස්ථා අඩුයි. ඒත් න්‍යායක් විදියට ඒක මිනිස් හැසිරීමේ එක් අන්තයක් අපිට හොඳින් පහදලා දෙනවා. ඒ කියන්නේ අන්ත දරිද්‍රතාවය නිසා මිනිස්සු තර්කයට පටහැනිව හැසිරෙනවා. ඒත් පුදුමයි කියන්නේ මේ ඉල්ලුම් නීතියම අනිත් අන්තයේදී. ඒ කියන්නේ අතිශය ධනවත්කම සහ සුඛෝපභෝගීත්ව නිසාත් බින්දෙනව නේද? අපේ මූලාශ්‍රයේ දෙවෙනියට තියෙන දේ වගේ කතාවක් ප්‍රදර්ශනාත්මක භාණ්ඩ. සම්පූර්ණයෙන්ම. ඒක හරියට කතාවේ අනිත් පැත්ත වගේ. අපි මේවට ආර්ථික විද්‍යාඥයා තෝස්ටින් වෙබ්ලන්ගේ නමින් වෙබ්ලන් භාණ්ඩ එහෙමත් නැත්නම් වෙබ්ලන් ගුඩ්ස් කියලාත් කියනවා. ගිෆන් භාණ්ඩ දරිද්‍රතාවය ගැන කතා කරනවා නම් වෙබ්ලන් භාණ්ඩ කතා කරන්නේ ධනය, සමාජ තත්ත්වය සහ මනෝවිද්‍යාව ගැන. මෙතනදි වෙන්නේ භාණ්ඩයක මිල එහි ප්‍රයෝජනයට වඩා ඒක අයිති කෙනාගේ සමාජ තත්ත්වයේ පෙන්වන සංකේතයක් බවට පත්වෙන එක. ඒ කියන්නේ මිනිස්සු මේව ගන්නේ පාවිච්චි කරන්නම නෙවෙයි අනිත් අයට පෙන්වන්න. ස්නොබ් ඉෆෙක්ට් එක කියලාත් කියන්නේ මේකටමද? බෑ ගන්න පුරුවන් සුවිශේෂී කීප දෙනෙකුට විතරයි කියන පණිවිඩය සමාජයට යනවා. ඒ සුවිශේෂී කණ්ඩායමට ඇතුළත් වෙන්න කැමති අය මිල උඩ යන විටම ඒක ගන්න පෙළඹෙනවා. මොකද එතකොට ඒකෙන් ලැබෙන අර තත්ත්වය කියන වටිනාකම තවත් වැඩි වෙනවා. මට මතකයි මගේ යාළුවෙක් කිව්වා මිල අධික අතුරුලොසුවක් ගත්තම වෙලාව බලනවට වඩා ඒක අනිත් අයට පේනවද කියලා බලන වාර ගණන වැඩි කියලා. ඒක තමයි වෙබ්ලන් ආචරණයේ සරලම තේරුම. අපේ මූලාශ්‍රයේ දියමන්ති උදාහරණයට දීලා තියෙන එක හොඳ උදාහරණයක්. හිතන්න දියමන්තියක මිල එකපාරටම අඩු වුණා කියලා. එතකොට ඒක ඕනම කෙනෙකුට ගන්න පුළුවන් දෙයක් වුණොත් අර ස්ටේටස් වැලියු එක නැති වෙලා යනවා. ඒ නිසා මිල ඉහළ යාම ඉල්ලුම වැඩි කරනවා. අද කාලේ ගත්තොත් සමහර limited edition sneakers, high fashion handbags, ඒවත් නැත්නම් සුඛෝපභෝගී කාර් මේ ඔක්කොම මේ ගණයට වැටෙනවා. ඔව්. ගන්න කෙනා මිලදී ගන්නේ භාණ්ඩය විතරක් නෙවෙයි, ඒ භාණ්ඩයත් එක්ක එන කීර්තිය, පිළිගැනීම සහ මම අනිත් අයට වඩා වෙනස් කියන හැඟීම. ඒ හැඟීම කෙලින්ම බැඳිලා තියෙන්නේ ඉහළ මිලත් එක්ක. මිල අඩු වුණොත් ඒ හැඟීමත් අඩු වෙනවා. ඒත් පොඩ්ඩක් ඉන්න හැම ගණන් වැඩි බඩුවක්ම වෙබ්ලන් භාණ්ඩයක් නෙවෙයි නේද? උදාහරණයක් විදිහට වෘත්තීය ඡායාරූප ශිල්පියෙක් ගන්න මිලාදික කැමරාවක්. එහෙම නැත්නම් software developer කෙනෙක් ගන්න top of the line laptop එකක්. ඒවත් ගණන්. ඒත් ඒ මිනිස්සු ඒව ගන්න පෙන්නන නෙවෙයිනේ. ඒවේ තියෙන ක්‍රියාකාරීත්වය නිසා. ඊටාම වැදගත් කරුණක්. ඔබ හරි. අපි සුඛෝපභෝගී භාණ්ඩය සහ වෙබ්ලන් භාණ්ඩය අතර වෙනස තේරුම් ගන්න ඕන. හැම වෙබ්ලන් භාණ්ඩයක්ම සුඛෝපභෝගී භාණ්ඩයක්. නමුත් හැම සුඛෝපභෝගී භාණ්ඩයක්ම වෙබ්ලන් භාණ්ඩයක් නෙවෙයි. අර ඔබ කියපු කැමරාව හෝ ලැප්ටොප් එක සුඛෝපභෝගී භාණ්ඩයක්. ඒකේ මිල වැඩි වෙන්නේ එහි තියෙන උසස් තාක්ෂණීය ගුණාත්මකභාවය නිසා. ඒකේ මිල වැඩි වුණත් ඉල්ලුම් නීතියට අනුව ඉල්ලුම අඩු වෙනවා. නමුත් වෙබ්ලන් භාණ්ඩයකදී ඉල්ලුම වැඩි වෙන්නේ මිල වැඩි වුණා නිසාමයි. එහි මිල තමයි ප්‍රධානම අලෙවිකරන සාධකය. හරි දැන් පැහැදිලි. ඉතින් අපි දැක්කා දරිද්‍රතාවයේ අන්තය, ධනවත්කමේ අන්තය. ඒත් මේ දෙක අතර මැද සාමාන්‍ය අපි වගේ මිනිස්සුත් සමහර වෙලාවට මිල වැඩි බඩුවලට ඇදිලා යන අවස්ථා තියෙනවා නේද? ඒක අර පෙන්නන්න තියෙන උවමනාවට නෙවෙයි වෙන හේතුවක් නිසා. මට මේක හැම මතක් වුණේ පෞද්ගලික අත්දැකීමක්. මම පහුගිය දවසක ෆාමසි එකට ගියා සාමාන්‍ය වේදනා නාශකයක් ගන්න. එකම බෙහෙත ඒත් බ්‍රෑන්ඩ්ස් දෙකක්. එකක් ගණන් අඩුයි අනික සැලකිය යුතු විදිහට ගණන් වැඩි. මම මොකුත් හිතන්නේ නැතුවම නොදැනුවත්වම අර ගණන් වැඩි එක අතට ගත්තා. ඒක හොඳ ඇති. ක්වොලිටි එක වැඩි ඇති කියලා හිතලා. ඇත්තටම වෙන්නේ එකද අපි ඇයි එහෙම හිතන්නේ? ඔබ දැන් කතා කළේ අපේ නෝට්ස් වල තියෙන තුන්වෙනි සහ අවසාන කාරණය ගැන. මිලෙන් ගුණාත්මක භාවය තීරණය කරන භාණ්ඩ. ඔබේ අත්දැකීම මේකට හොඳම උදාහරණයක්. මෙතනදී ප්‍රධානම හේතුව වෙන්නේ තොරතුරු හිඟකම එහෙම නැත්නම් ඉන්ෆර්මේෂන් asymmetry කියන එක. පාරිභෝගිකයෙක් විදිහට අපිට හැම භාණ්ඩයක් ගැනම සම්පූර්ණ විස්තර ගැඹුරු දැනුමක් නැහැ. විශේෂයෙන්ම ඔබ කියපු වගේ බෙහෙත් වර්ග ඉලෙක්ට්‍රොනික උපකරණ. ඒ වගේ දෙයක් ගන්න ගියාම ඇත්ත ගුණාත්මක භාවයෙන් මනින්න අපිට ක්‍රමයක් නැහැ. ඉතින් ඒ වෙලාවට අපි මොලේට ලේසි පාරක් හොයා ගන්නවා.
මිල වැඩි නම් බඩුව හොඳයි ඇති කියලා. හරියටම. අපි ඒකට කියනවා cognitive heuristic. එහෙම නැත්නම් මානසික කෙටිමගක් කියලා අපේ මොළය සංකීර්ණ තීරණයක් ගන්න තියෙන වෙලාවක තොරතුරු මදි වුණාම ලේසියෙන් පේන තියෙන දෙයක් පදනම් කරගෙන තීරණයක් ගන්නවා. මෙතනදී ලේසි දේ තමයි මිල. මිල ඉහළයි නම් ගුණාත්මක භාවයත් ඉහළයි කියන උපකල්පනයමත් අපි ක්‍රියා කරනවා. මේක හැම වෙලේම ඇත්ත වෙන්න ඕනේ නෑ. නමුත් ඒක බොහොම ප්‍රබල මනෝවිද්‍යාත්මක නැඹුරක්. ඒ කියන්නේ සමාගම් මේක දන්නවා. එයාලා අපේ මේ මනෝවිද්‍යාත්මක නැඹුරුව අලෙවි කරන උපායක් විදියට පාවිච්චි කරනවා. අනිවාර්යයෙන්ම ඒකට කියනවා prestige pricing හෝ premium pricing කියලා. වෙළඳ පොළට අලුත් නිෂ්පාදනයක් හඳුන්වා දෙනකොට ඒකට හිතාමතාම ඉහළ මිලක් නියම කරනවා. එතකොට පාරිභෝගිකයාගේ මනසේ මුල ඉඳන්ම මේක උසස් ගණයේ නිෂ්පාදනයක් කියන ප්‍රතිරූපය ගොඩනගෙනවා. සමහර වෙලාවට එකම කර්මාන්ත ශාලාවක හදපු එකම වගේ භාණ්ඩ දෙකක් වෙනස් නම් වලින් වෙනස් ඇසුරුම් වලින් මිල දෙකකට විකුණනවා. මිල වැඩි එක ප්‍රීමියම් භාණ්ඩයේ විදිහට මිනිස්සු වැඩිපුර ගන්න ඉඩ තියෙනවා. වයින් වලටත් මේක වෙනවා කියලා මම අහලා තියෙනවා. එකම වයින් එක ලේබල් දෙකකින් මිල දෙකකට තිබ්බොත් මිනිස්සු මිල වැඩි එක වඩා රසවත් කියලා කියනවා කියලා පරීක්ෂණ වලින් පවා ඔප්පු වෙලා තියෙනව නේද? ඔව්, ඒකට කියන්නේ ප්ලෙසිබෝ ඉෆෙක්ට් එකේම දිගුවක්. අපේ අපේක්ෂාවන් අපේ අත්දැකීමට බලපානවා. අපි මිල වැඩි දෙයක් පරිභෝජනය කරනකොට ඒක වඩා හොඳයි කියලා අපි අපේක්ෂා කරන නිසා අපේ මොළය ඇත්තට මේක වඩා හොඳ විදියට අත්විඳිනවා. ඉතින් මේකත් අපේ තීරණ කොයිතරම් තර්කයෙන් පිටපණිනවද කියන එකට තවත් හොඳ උදාහරණයක්. නියමයි. එහෙනම් අපි අද කතා කරපු දේවල් පොඩ්ඩක් එකට එකතු කරලා බලමු. ඉල්ලුම් නීතිය. ඒ කියන්නේ මිල වැඩි වෙද්දී ඉල්ලුම අඩු වෙනවා කියන මූලික නියමය කැඩෙන ප්‍රධාන අවස්ථා තුනක් ගැන අපි කතා කළා. පළවෙනි එක ගිෆන් භාණ්ඩ. මේක දරිද්‍රතාවයේ සහ පැවැත්මේ කතාව. තෝරා ගැනීම නැති වෙනාම ජීවත් වෙන්න ගන්න අතාර්කික තීරණ ගැන. දෙවැන්න ප්‍රදර්ශනාත්මක භාණ්ඩ හෙවත් වෙබ්ලැන්ඩ් භාණ්ඩ. මේක සමාජ තත්වය ධනය ප්‍රදර්ශනය කිරීමේ සහ සුවිශේෂී වීමේ මානව ආශාව ගැන කියවෙන කතාව. මෙතනදී මිල තමයි භාණ්ඩේ වටිනාකම. තුන්වෙනි එක තමයි අර මිලෙන් ගුණත්වයේ තීරණය කරන අවස්ථා. මේක අවිනිශ්චිතතාවය සහ තොරතුරු හිඟකම ගැන කතාවක්. අපිට හරියටම දෙයක් ගැන තේරුමක් නැති වුණාම අපි කොහොමද මානසික කෙටිමන් පාවිච්චි කරලා තීරණ ගන්නෙ කියන එක ගැන. ඕ අපි මේක ලුකු පින්තූරයට සම්බන්ධ කළොත් මේ උදාහරණ තුනෙන්ම අපිට පැහැදිලි වෙනවා ආර්ථික න්‍යායන් කියන්නේ සංකීර්ණ මිනිස් හැසිරීම සරල කරන්න හදපු ආකෘති විතරයි කියලා. මිනිස්සු කියන්නේ හැම වෙලාවෙම ගණන් හදලා හොඳම දේ තෝරන රොබෝල නෙවෙයි. අපේ ආර්ථික තීරණ පිටිපස්සේ බය, ආඩම්බරකම, සමාජ පීඩනීය වගේ කොයිතරම් දේවල් තියෙනවද කියන එකට මේක කදිම නිදසුණක්. අවසාන වශයෙන් සිතන්නට යමක්. අපි දැක්ක ප්‍රදර්ශනාත්මක භාණ්ඩවලදීත් මිලෙන් ගුණත්වයේ තීරණය කරන භාණ්ඩවලදීත් ඉහළ මිල කියන එකම පාරිභෝගිකයා ආකර්ෂණය කරගන්න ප්‍රබල උපායක් වෙනවා කියලා. එසේනම් වෙළඳපොළට අලුතින් එන නිෂ්පාදනයක මිල හේ ඇත්ත වටිනාකම පෙන්වනවට වඩා පාරිභෝගිකයාගේ මනසේ යම් ප්‍රතිරූපයක් ගොඩනගන්න යොදා ගන්නා උපාය මාර්ගික මෙවලමක් වෙන්න පුරුවන් නේද? බුද්ධිමත් පාරිභෝගිකයෙක් විදිහට භාණ්ඩයක මිල දිහා බලද්දී මේක ඇත්ත ගුණාත්මක භාවයේ පිළිඹුවක්ද එහෙම නැත්නම් මේක දක්ෂ අලෙවිකරන උපායක්ද කියලා හඳුනා ගන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් හෝඩුවාවන් මොනවා වෙන්න පුරුවන්ද?